මගේ අලුත්ම වීඩියෝ එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවසේ මගේ කොළඹ අයියා කියාවා. ඉතින් බලාගෙන ඉන්නකෝ. ඇත්තටම මේක අන්ප්ලෑන් කිව්වොත් හරියටම හරි. අක්කි අයියා ආවේ අපේ ගෙදර ඇවිල්ලා ආපහු යනවා කියලා හිතාගෙන. ඉතින් ඒක අන්තිමට මේ විදිහට තමයි සිද්ධ වුණේ. ඔන්න ඉතින් හෙට ඉස්කෝලෙත් තියාගෙන අපි ඔන්න ඔය වගේ රෑ 7-8ට එළියට බැස්සා. මූවි එක මම හිතන්නේ 8:00ට තිබ්බේ. ඒ වෙද්දිත් අපි විනාඩි 15ක් තියලා අපි මේ කාපාගේ කෑ ගහ පිස්සුනටට ඉන්නවා. මෙතන මේ ඔක්කොමලා මාව තමයි බයිට් කරන්නේ. මේ මම නයිට් සූට් එක ඇඳන් ආව කියලා. ඉතින් ඕවා මේ දාන්න බෑ. ඉතින් ඇත්තටම වචන ඉතින් සෑහෙන්න මාව බයිට් කරා. මාව හදාගන්න ගත්තා වගේ එහෙම එකක්. ඔන්න කැමරාව අනිත් පැත්තට හරවලා මෙයාලම බයිටුත් කරා. ඒකට හරියන්නේ මම මෙයාලව බයිට් කරා. අයියා කි බයික් කරනගෙන ඉඳලා මම අපිට හොඳටම හයියෙන් කෑ ගැහුවා. එයාගේ සර්නේම් එක කී. අයියා එහෙම ලැජ්ජාවට හැරිලත් බලනවා. අක්කිටත් පේනවනේ පුදුම ලැජ්ජාවකින් ඉන්නේ. කාපාකිය ගොඩක් දෝංකාර දෙනවා. ඉතින් මම හිතන්නේ යාලටත් සෑහෙන ලැජ්ජාවක් හිතෙන්න ඇති. අපිත් ඉතින් බයිට් එකකට එක්ක හයියෙන් කෑ ගැහුවා. ඔන්න ඉතින් අපි වෙලාවට ගියා අවශ්‍ය තැනට. අපි ගියේ පේරාදෙණියේ හයිස්කූල් එක ඉස්සරහ තියෙන අඩෙල් මෝල් එකට. මෙතනත් මේ අයියා මාව තමයි බයිට් කරන්නේ. මගේ ෆොටෝ එකක් අරගෙන මේ මං ඉන්නේ විදිය කියලා පේනවනේ මගේ ෆොටෝ ගහනවා. ඉන්නේ තමයි වුනේ. ඇත්තටම මේ ෆස්ට් ටයිම් මම මොල් එකේ ආවේ. ඉතින් මං කලින් මල්ටිප්ලෙක්ස් එකේ ගිහින් තියෙනවා. මේකට නම් ඇවිල්ලා තිබුණේ නැහැ. මම ඉතින් මේ විදිහට දඟල හිටියා. මොකද මට ටිකට් ගන්නවත් අක්කිලා දුන්නේ නැහැ. ඉතින් කලබුණේම හැම දෙයක්ම අක්කිලා අයියලා අරන් දුන්න නිසා මම චිල් එකේ ඔහි හිටියා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන. මෙතන අයියලා බ්ලූබෙරි පොප්කෝර්න් ගත්තා. ඊට පස්සේ ඒ වෙලාවේ අයියා කටක් කැව්වා. ඉතින් එක ෆ්ලේවර්ස් වලින් ගත්තා මික්ස් එකේ. මම හිතන්නේ මං වෙන්නේ නැති වැඩියෙන්ම කන්නත් ඇත්තේ. මොකද අන්තිමට ඉතුරු වෙච්ච ඒවත් මම තමයි කෑවේ. මූවි එක පටන් ගන්නත් කලින් භාගයක් විතර කාලා ඉවරයි. ඒත් ඉතින්
ෆිල්ම් එක බලන්නත්. හැබැයි ෆිල්ම් එක බලලත් ඉතුරු වුණා අපි එච්චරකට ගත්තා. අපි ඉතින් එක රෝ එකට තමයි ගත්තේ. පළවෙනි රෝ එකට පිටිපස්සෙක් ගත්තේ. ඒ කියන්නේ සෙකන්ඩ් රෝ එක චුට්ටක් ඉස්සරහ වැඩි වුණාට අර අන්කම්ෆර්ටබල් ගතියක් ලොකුවට තිබ්බේ නෑ. පොඩ ස්ක්‍රීන් එක ලොකුවට පෙනුණා. ඉතින් මේ හොඳම එක්කෙනාදේ තමයි ටිකට්ස් ටික තිබ්බේ උමන් අතේ. ඉතින් ඒ ටික අක්කි ගත්තා මේ මන් නැති කරයි කියලා. මේ තියෙන මගේ රාජකීය සෙරෙප්පු ටික. ඉතින් ඔන්නකයි තත්ත්වේ. මෙතන ඉඳන් කතාව පටන් ගත්තා. බලන් ඉති. මිනිස්සු මරණයට මොහොතක් අපි පරසතු යායේ දෙව්දුන්නෙන් පින්තාරු වුණත් සිහින විමන් එක ඇසිල්ලකින් දූලි මනුසත් අසරල්ලේ සැනවිවිවිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ දෙව්දුන්නෙන් පින්තාරු වුණත් සිහින ඕවිල්ලේ මනුසත් උද්‍යානේ මොකෙක්වත් නෑ අපි මෙතන මොකෝ
අපි පරසතු අයියා කියනවා පව් ඉතින් මෙච්චර ගොඩක් වැඩ කරලා තියෙනවනෙලු. අපි තමයි උපරිම සාධාරණ ඔව් නම් ටික බලන්න කවුරුත් නැහනේ. ඕනේද? ඉවරයි නේ පොප්කෝන් එක අනිත් පැත්ත අරන් ඉන්නේ. නෑ නෑ තියෙනවා. එපා එළියට ගින්කම්. නම් ටික දාලා ඉවරද? මේ විසිල් එක ලස්සනයි. Career of the Holy Jesus showing Coral level Moratuwa. Thank you. No animals were harmed in very good. ලස්සනම මූවි එකක් තමයි මේක. ඇත්තටම බලන්න යන්න හරිම ලස්සනයි. දැන් මෙතරම් නිදා ගන්න තමයි තියෙන්නේ. කවුරුත් කොහේ ගියත් අපි අපේ රාජකීය සෙල්ෆිය ගහනවා. ඉතින් මේ රාජකීය සෙල්ෆිය ගහන වෙලාව. Dustbin මොනවද මේ? මගේ මෙහෙම වීඩියෝ ගන්නකො. පේනවා නිකන් කවුද වගේ පේනවා. අවුලන්නේ. Kunli. අපේ අක්කේ අපේ අහුව ඉතින් කියන්න කිය මොකද උනේ කියලා. ඇත්තටම මෙයා මිතුරව දන්නේ නැහැ. කතාව බලන්න ඕනේ හට බල්ලද කොහෙද අපි දැන් එයා බයිට් කරනවා හරියට කතාව නෑ නේද කියලා. අපි දැන් මේ සරසවිකම යන ගම. මොකද අපි නෑන පොඩ්ඩව දාන්න අපි වෙලා බැලුවේ නෑ. අපි ඉතින් යට ආදරෙන් නිසා අපි ඉතින් ගියා. ඉතින් යාව දාන්න අපි ආපහු වෙන්න ඕනේ. ඉතින් දැන් මේ යන ගමන් තමයි. අපි බිස්කට් එකක් කෑවා. ඉතින් ඒ දෙන්න වෙනම යන නිසා මෙන්න මේ හරියෙන් මේ දෙන්න අපි බිස්කට් ගත්තා. ඉතින් කකාව යනවා දෙන්න. අපි ඉතින් අක්කිලාගේ ගෙදරට ගිහිල්ලා මම හිතන්නේ රෑ 12ත් පැන්න හෙන් තේක බොද්දි ඊළඟ දවසේ. ඉතින් මේ දැන් අපි එන ගමන් එයාලගේ පාරේ ඉඳන් මේන් රෝඩ් එකට එන ගමන්
ඊළඟ දවසේ අන්නම් එන ගමන් හොඳටම දොයි යවුවා. අපි දැන් අලුත් දවසක් තමයි මේ ඉන්නේ. අපි ආවා සරසවිගම. එතන පාන්දර දෙකක් වැරලන්නවා අපි. නෑන වැරලන්නවා. දාගෙන තමයි හදස් පාර නැගිට්ටා. මොකද ඊළඟ දවසේ මට ඉස්කෝලේ තිබ්බා. Thank you for watching. ආදරේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.